Hi guys! Welcome to back my YouTube channel. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ලස්සන කවුපික් හදන්න ඕනේ නම් ඔයාලට මේ වීඩියෝ එක බලලා මේ වගේ ලස්සනට කවුපික් හදන හැටි ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී ඔයා මුලින්ම යන්න ඕන Play Store එකට. Play Store ගියාට පස්සේ ඔයා search bar එකේ search කරගන්න ඕන Blend Me Photo Editor කියලා. ඔයාට ඒක මම මේ type කරන විදිහට බලාගෙන ඔයාට ඒක ටයිප් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට හදන්න මෙතන මේ කිස් තියෙන යට තියෙන කිසිම ඇප් එකකට බෑ ෆොටෝ හදන්න. ඉතින් මේ ඇප් එක මම හදපු විදිහට ඔයාලට ෆොටෝ හදාගන්න පුළුවන්. ඒ කියන්නේ හුඟක් ප්‍රයෝජනවත්. අනිත් ඇප් වලට වඩා මේ ඇප් එක හොඳයි කියලා මම කියනවා. ඉතින් ඒ වගේම මේ ඇප් එකේ MB 48යි. ඉතින් දැන් මේක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. හරි. දැන් ඔන්න මේක ඉන්ස්ටෝල් වෙනවා මම තමයි තියෙන්නේ. හරි. දැන් ඒක ඩවුන්ලෝඩ් වුණා. ඊට පස්සේ ඔයා මෙතනින් ඕපන් කියන එකට යන්න ඕනේ. ඉතින් ඔයා මේක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාට මේක Wi-Fi එහෙම නැත්නම් data නැතුව යූස් කරන්න පුළුවන්. ඉතින් මුලින්ම මේ ටික හදාගන්නකම් ඔයාට ටිකක් data on කරනවා. නැත්තම් ඔයා ෆොටෝ එකක් හදනකොට ඔයාට data on වෙන්නේ නැහැ මේක හදාගන්න. ඊට පස්සේ ඔයාට මේකෙන් මෙතනට ගිහිල්ලා allow all කියන එක තමයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා කැමති image එකක් ඔයා තෝරගන්න. ඊළඟට ඔයාට මේ ෆොටෝ එකේ කටවුට් තියෙන එකට ගියොත් ඔයාට වෙන්නේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නැත්තම් ඔයා ක්‍රොප් කියන එක දාගත්තොත් ඔයාට මේ ෆොටෝ එක මේ විදිහටම ගන්න පුළුවන්. සහ මේ ෆොටෝ එක පේන කියන ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලට ඒක දැන් මෙතෙන්ද බලා ගන්න පුළුවන්. මේ විදිහට තියෙන්නේ මේක මේ විදිහට නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා මෙතන අඩු වැඩි කරන්න තියෙන ඔප්ෂන් වලින් බ්‍රයිට් එක අඩු කරන්න නැත්නම් වැඩි කරන්න එහෙම කරලා දැන් ඔන්න ඔය විදිහට ඔයාලට ඒක සම්පූර්ණ ෆොටෝ එකක් විදිහට ගන්න පුළුවන්. නැත්නම් තිබ්බ විදිහටම තිබ්බොත් ඔයාලට ඒක ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකටම සෙට් වෙන විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයා කැමති ගානක් ෆොටෝ අරගෙන මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ තියෙන canvas එක ඔයා ගන්න වෙන කොට තව වෙන විදිහකට ඕන නම් ඒ කියන්නේ මේක මේ ගානට නැතුව ඔයාට වෙන සයිස් එකකට ඕන නම් ඔයාලා මෙතන තියෙන මැද තියෙන බෑග්ග්‍රවුන්ඩ් කියන එකට කියලා ඔයාට එතනින් ඕනම කරන canvas එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒකේ සයිස් එකම වෙනස් වෙන එකකින් එකට ඔයාට කැමති එකක් ගන්න පුළුවන්කම මෙතන තියෙනවා. ඉතින් මෙතන මේ උඩ තියෙන ධන ලකුණේ බුවට පස්සේ අපිට එක එක විදිහ ඔප්ෂන් හම්බෙනවා. ඒ කියන්නේ මෙතන ෆොටෝ එක සිලෙක්ට් කරලා ඔයා කැමති විදිහට ඔයාට ඔප්ෂන් ටික ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් මම ඒ ෆොටෝ එකත් ඒ විදිහට දැන් ඇඩ් කරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් Telegram වල දැන් Telegram writers line වල ඉතින් එයාලට තමයි මේ ඇප් එක මුවක් වටින්නේ. ඉතින් Telegram වල තියෙනවා කතා ගෲප් එක කියන්නේ කතා ලෝකයේ ගෲප් තියෙනවා. ඉතින් ඒ channel වල කතා ලියන writers මේ භාවිත කරලා එයාලගේ Telegram කරන කතා වලට මේ විදියට ෆොටෝ එකක් හදලා කවර් පික් එක විදියට ඇඩ් කරනවා. ඉතින් ඒක නිසා එයාලට තමයි මේක හුඟක් වටින්නේ. ඉතින් මාත් එම් කෙනෙක් නිසා මාත් කතා ලියන නිසා මාත් මේ ඇප් එක යූස් කරලා තමයි කවර් පික් හදාගන්නේ. ඉතින් මේ විදියට ඔයාලට ඒක හදලා කියලා සේව් දෙන තැනට යන්න තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලා ටිකක් අඩු කරගන්න. කියන්නේ මට මම ෆොටෝ ගත්ත ෆොටෝ වල අනුව තමයි මම මේක අඩු කරගත්තේ. ඉතින් මට ඕන ගානේ මම ක්‍රොප් කරගත්තා. ඉතින් මෙතන ඉෆෙක්ට් තියෙනවා. ඉෆෙක්ට් ඔයාලට යූස් කරන්න පුළුවන්. හැබැයි ඔයා ඉෆෙක්ට් යූස් කරනවා නම් ඔයාලට හිතුණා data on කරන්න. ඉතින් ඔයාලට මේ විදිහට මෙතන ෆ්‍රේම් එක ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. මම නම් වැඩි ෆ්‍රේම් එකක් දාන්න කැමති නැහැ. මම මේ ෆ්‍රේම් එක තමයි ඇඩ් කරගන්නේ. ඉතින් ඔයාලට මෙතන blend me photo editor කියන එක අයින් කරගන්න පුළුවන්කම දෙනවා. එතන කතරයක් තියෙනවා. ඒ කතරේ ප්‍රෙස් කරන්න, ටච් කරන්න. ඊට පස්සේ ඔයාට හම් වෙනවා watch a video කියන ඔප්ෂන් එක. ඔයා ඒ watch a video කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ටච් කරාට පස්සේ ඔයාට ඇඩ් එකක් බලන්න තමයි තියෙන්නේ. ඒ ඇඩ් එක බැලුවට පස්සේ ඔයාට blend me photo editor කියන නම ඔයාගේ ෆොටෝ එකෙන් ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් මෙතනින් ඔයාලා මේ ෆොටෝ එකේ කලර් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. මම නම් සාමාන්‍යයෙන් එහෙම කැමති නැහැ. ඉතින් ඒත් මම ඒක ඇඩ් කරගත්ත ටිකක්. ඉතින් මේකෙන් නම් මට ප්‍රයෝජනයක් වෙන්නේ නැති නිසා මම මේ විදිහට යනවා. මම වැඩි වැඩ දාන්න කැමති නැහැ. මට ඕනේ සාමාන්‍ය විදිහට ටිකක් normal photos blend කරගන්න. ඉතින් ඒ නිසා තමයි මේක මේ විදිහට මම කරේ. ඉතින් මේ දෙන්නේ මම මේ ඇප් එක යූස් කරලා මුලින්ම හදපු ෆොටෝස් දෙක. ඒ වගේම ඔයාලට ඉෆෙක්ට් වලට ගිහිල්ලා මෙතනින් ඔයාලා කැමති කලර් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒත් ඉතින් මේකේ කලර්ස් වැඩි වෙනවා විතරයි. ඒක නිසා මම මේක මේ විදිහට තියෙනවා. ඔය විදිහට ඔය ගාන තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් කැමති නම් ඒක ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ලයිට් කලර් එක ටිකක් වැඩි වගේ. ඒක ක්‍රොප් කරපු ටික පේන නිසා ඉතින් ඒත් මම මේක මේ විදිහට සේව් කරගන්නවා. ඉතින් ඔයාලා මෙතනින් ගිහලා කලර්ස් බැලන්ස් කරගන්න බලන්න ඔයාලට ඕන විදිහට අඩු වැඩි කරගන්න බලන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් ෆොටෝ එකක ඕනම ෆොටෝ එකක වටේ කළු කරාම මේ විදිහට ඩාර්ක් කරාම ඒ ෆොටෝ එකේ තියෙන ටිකක් ලස්සන වැඩි වෙනවා. ඉතින් දැන් මගේ වැඩ ඉවරයි. ඔයාලට තවත් මේක වැඩ කැලි ටිකක් බලා ගන්න බලන්න. එක එක විදිහේ වැඩ කැලි තියෙනවා මේකේ. ඉතින් මම කිසිම දෙයක් කරන්නේ නැහැ. මම ෆොටෝ එක හදාගත්තා. ඉතින් මම මේක දැන් සේව් කරගන්න. ඉතින් මේක තිබ්බනම් ලස්සනයි. ඉතින් මම ඒව දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ඔයාලා දැන් සේව් ගිහිල්ලා මේක ඔයාලට රේට් කරන්න බලන්න. ඉතින් ඔයා රේට් කරන්න. මම ඉතින් ඒක අයින් කරා. මම ෆොටෝ එක සේව් කරගත්ත මේ තියෙන කහ පාට එක ප්‍රෙස් කරලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් අදට ගිහින් එන්න.